අපි හැමෝටම හීන තියෙනවා. මේ හීන එක එකනාගෙන් එක එකනට වෙනස්. මේ හීන වලට යන්න දේශ ක්‍රමයක් ගැන තමයි මම අද කියලා දෙන්න යන්නේ. හරිම ලේසි. ස්ක්‍රිප්ටිං ගැන තමයි මම අද වීඩියෝ එක කරන්නේ. මේ තමයි මම මුලින්ම ස්ක්‍රිප්ටිං කරන්න ගත්ත පොත. හරිද? මේකට අපිට එක්සර්සයිස් බුක් එකක් ඕනම පොතක් පිටු ඉවරෙච්ච පොතක් හරි ගන්න පුළුවන්. ඒක ලස්සනට හදා ගන්න පුළුවන්. ඔයාට ඕන නම් A4 කළ පාවිච්චි කරලා පොතක් හදා ගන්න පුළුවන්. ස්ක්‍රිප්ටිං වලට වෙනම. මම මේකට කියන්නේ මැජික් බුක් එක කියලා. මොකද මේක ඇත්තටම හරිම ඉෆෙක්ටිව් දෙයක්. අපේ හීන වලට යන්න මම කරන්නේ ඉස්සෙල්ලාම මට තියෙන හීන මම ලියා ගන්නවා පොයින්ට් වශයෙන්. කියන්නේ මම ආස දේවල්, මම මගේ healthy goals, එතකොට educational goals, ඒ හැමදේම ලියා ගන්නවා. හරිද? පොයින්ට් වශයෙන් තමයි ලියා ගන්න. ඊට පස්සේ මුලින්ම මම කරන්නේ gratitude කරන එක. මට හම්බෙලා තියෙන හැම දෙයකටම ස්තුති කරනවා. මට හොඳ අම්මා තාත්තා හම්බෙලා තියෙනවා, ආදරණීය දෙමව්පියෝ හම්බෙලා ඉන්නවා, මට සහෝදර සහෝදරියෝ ඉන්නවා, හරිම ආදරණීය සහෝදර සහෝදරියෝ ඉන්නවා, මට ආදරණීය ටීචර්ස්ලා හම්බුණා, මම එයාලගෙන් ගොඩක් දේවල් ගත්තා. එතකොට මට ආදරණීය යාළුවෝ ඉන්නවා, මම හරිම ලස්සන කෙනෙක්, මට මේ දේවල් ලැබිලා තියෙනවා, මට ලස්සන ඇඟක් තියෙනවා, මට ලස්සන කොණ්ඩයක් තියෙනවා, මට ලස්සන ආකර්ශනීය පෙනුමක් තියෙනවා. ඒ හැමදේම මම අධ්‍යාපනයේ මෙච්චර දුරක් ඇවිත් තියෙනවා, මට මේ හැකියාවන් තියෙනවා. ඒ හැම දෙයකටම ස්තුති කරනවා. හැම දෙයකටම ඔයාට තියෙන දේවල්, ඔයාට ඔයාගේ ළඟ ඉන්න අය හැම දෙයකටම ඔයාට කන්න තියෙනවා. මේ අනිවාර්යයෙන්ම කොටිම කිව්ව මට මේ ජීවිතේ ලැබිලා තියෙන එකට මම ස්තුති කරනවා. ඒක තමයි මම ඉස්සල්ලාම කරන්නේ. ඊට පස්සේ අපිට තමන් ආස ඉලක්ක ටික තියෙනවානේ, කියන්නේ හීන ටික. මේ හීන දැන් අපිට ලැබිලා තියෙනවා වගේ, ඔයාගේ ටාගට්ස් දැන් ඔයා අචීව් කරගෙන තියෙනවා වගේ ඊළඟට ග්‍රැටිටියුඩ් කරන්න තියෙනවා. ස්තුති කරලා ලියන්න තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම හිතන්නකෝ, ඔන්න ඔයා දැන් A level වලට A3ක් ගන්න තමයි ඔයාගේ ටාගට් එක තියෙන්නේ. හරිද? මේක උදාහරණයක් විදිහට. එතකොට ඔයා ලියන්න ඕනි මගේ ආදරණීය විෂය මට A level වලට A3ක් ගන්න හම්බුණා. මම හුඟක් ආසාවෙන් හිටපු හීනයක්. මට හරිම සතුටුයි. මගේ ආදරණීය විෂයට ගොඩාක් ස්තුතියි. මට දැන් හැමෝගෙම ප්‍රශංසාව හම්බ වෙනවා. මට දැන් යුනිවර්සිටි යන්න අනිවාර්යෙන් chance එකක් තියෙනවා. මට මගේ ඉතිරි ඉලක්ක වලට යන්න පුළුවන්. thank you so much. ඒ විදියට ඔයාට කැමති දෙයක් ගන්න පුළුවන්. මාගේ ඒ ටාගට් එක ඇතුළේ ඔයා ජීවත් වෙනවා. වාහනයක් ගන්න කියලා හිතන්නකෝ. ඔයාගේ මේ වගේ වාහනයක් දැන් මට තියෙන්නේ. මම මේක මේන්ටේන් කරන්නේ මෙහෙම, මම මේක පාක් කරන්නේ මෙහෙම, මගේ ගෙදර මෙතන තියෙන්නේ. මම දැන් ඒක පදවගෙන යනවා. මම ඒකේ යන්නේ මේ තැන්වල. මම මගේ අම්මා තාත්තා දාගෙන අවිදින්න යනවා. මේ හැමදේම ඔයා ඒක ඇතුළේ ජීවත් වෙනවා කියලා හිතාගෙන ලියන්න ඕනේ. කියන්නේ ඔයාට ඒක දැන් ලැබුණා වගේ. ඔයා දැන් මේ කාර් එක පදින ගමන් ඔයාට දැනෙන ෆීලිංගස් හැම එකක්ම ලියන්න. මේක කාගේවත් නෙවෙයි, මේක ඔයාගේ පොතක්. ඔයාට කැමති දෙයක් ලියන්න පුළුවන්. උක්තාක්‍යත සම්බන්ධ ඒවා ගලපන්න ඕනේ. ඒ ප්‍රශ්නයක් නෑ. ඔයාට ඉංග්‍රීසි වලින්ද සිංහල වලින්ද ඔයාට කැමති විදිහට ලියන්න පුළුවන්. ඔයා ඒක ඇතුලේ ජීවත් වෙනවා කියලා. මේක මාරම ඉෆෙක්ටිව් දෙයක්. මේක හැමදාම කරන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. හැබැයි මටත් මුලින්ම නම් හැමදාම කරන්න බැරි වුණා. හැබැයි මම ටික ටික මම ඒක කරන එක වැඩි කරගත්තා. මට තවටත් හැමදාම කරන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් නම් හැමදාම කරන්න. මේක කරන්න හොඳම වෙලාව තමයි උදේ. මම නම් කියන්නේ උදේ තමයි හොඳ වෙලාව. ටිකක් කලින් නැගිටලා ඔයා මූණ අතපය හොදගෙන මේක කරන්න පටන් ගන්න. මොකද රැත් පුළුවන්, රැටත් කරන්න පුළුවන්. ඔයා තනියම ඉන්න වෙලාවක, නිදහස් වෙලාවක මේකට වෙනම වෙලාවක් වෙන් කරගන්න. හැබැයි රැට වඩා මම නම් හිතන්නේ උදේ හොඳයි කියලා. මොකද මේ රැට මහන්සිනේ. හවසට අපි නිදිමතයි මහන්සි වැඩ කරලා ගිහම මට නම් ඒක බෑ රැට කරන්න.
කරන්න. ඒක නිසා මම උදේට තමයි කරන්නේ. උදේට හරිම ෆ්‍රෙෂ් දවස පටන් ගන්නවා, අලුතෙන් පටන් ගන්නවා. එතකොට ඒ සිතුවිලි ගොඩක් ඔළුවේ ගොඩක් දේවල් නැහැ, සිතුවිලි නැහැ ගොඩක්. ඒක නිසා උදේට තමයි මම නම් කියන්නේ හොඳයි කියලා. ඔයා මේක කරනකොට ස්ටිකර්ස් අලවලා, ඔයා ආස කරන ස්ටිකර්ස් තියෙනවා වලලා, රූප අලවලා මේක ලස්සනට ආසාවෙන් කරන්න ඕනි. ඉතින් මෙහෙම තමයි ස්ක්‍රිප්ට් එක කරන්න.